ඉතින් වෙනද වගේම ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා චූටි බෝනික්කි රෙසිපි අපේ YouTube channel එකට. අද මම ඔයාලට මුගුණු වෙන්න මැල්ලුමක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න හදන්නේ. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මුගුණු වෙන්න මැල්ලුමක් හදාගන්නේ කියලා. ඉතින් මම මේ පෙන්නන්නේ මම කොහොමද මුගුණු වෙන්න මැල්ලුමක් හදාගන්නේ කියලා. සමහර විට ඔයාලා හදන විදිහ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මුලින්ම මම අරගෙන තියෙනවා පිරිසිදු කරගෙන හොඳට සෝදලා පොඩියට කපාගත් මුගුණු වෙන්න ටික. ඒ වගේම තව අවශ්‍ය වෙනවා පොඩියට කපාගත් ලූණු ටිකක්, කපාගත් සුදු ලූණු ටිකක්, සිහින්න කපාගත් අවු මිරිස් කරල් දෙකක් සහ වියලි මිරිස් කරල් දෙකක් විතර. ඒ වගේම දෙහි යුෂ ටිකකුත් අවශ්‍ය වෙනවා. තව අපිට ගාගත් පොල් ටිකකුත් අවශ්‍ය වෙනවා මේ මුගුණු වෙන්න මැල්ලුම හදාගන්න. කහ කුඩු ටිකක් ඒ වගේම ලුණු කුඩු ටිකකුත් මේ මැල්ලුම හදාගන්න ඕන වෙනවා. මුලින්ම පොල් ටිකට කපාගත් ලූණු, අවු මිරිස්, කපාගත් සුදු ලූණු ටික, කහ කුඩු ටික, ඒ වගේම රස අනුව ලුණු එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. දැන් ඒකටම කපාගත් වියලි මිරිස් ටික එකතු කරගන්නවා. දැන් ඒකට අපි අනාගත්ත පොල් ටික මේ විදිහට දාගන්නවා. ඒ ටිකත් මේ විදිහට කලවම් කරගන්න. දැන් අපි මේකට කපාගත් මුගුණු වෙන්න ටික එකතු කරගන්නවා. දැන් මේ මුගුණු වෙන්න ටික පොල් ටිකත් එක්ක මේ විදිහට හොඳට කලවම් කරගන්න. විනාඩි 2ක් විතර මේ විදිහට කලවම් කරගෙන ඔයාලට පුළුවන් ලිප ඕෆ් කරගන්න. මේ වෙලාවේදී මේකට දෙහි යුෂ ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඉතින් දැන් ඔන්න අපි හදාගත්ත මුගුණු වෙන්න මැල්ලුම ලෑස්ති. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත මුගුණු වෙන්න මැල්ලුම.
එහෙනම් ඔයාලත් මේ විදිහට මුගුණු වෙන්න මැල්ලුමක් හදලා රස කොහොමද කියලා අපිට කියන්න. ඔයාලා මේ කෑම රෙසිපියට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.